ඔබ බොහෝ විට අහලා ඇති මේ පින්කම් කරන අවස්ථාවවලදී ධර්ම දානයක් වේවා යම්කිසි අවස්ථාවකදී බුද්ධ ශාසනය මුල් කරගෙන වේවා කුමන හෝ බුදු බිමක් හෝ කුමන හෝ ස්ථානයක් මුල් කරගෙන පින්කම් කරද්දී ඔබ අහලා ඇති වචනයක් කියනවා මේ පින්කමට අතහිත දී ගන්න කියලා. මොකද්ද මේ අතහිත දී ගන්න කියලා කියන්නේ? අතහිත දී ගන්න කියලා කියන්නේ දැන් අපිට අත දෙනවා කියලා කිව්වට පස්සේ අපිට තේරෙන්නේ නිකන් සාමාන්‍ය අපි අර මොකක් හරි පූජා වට්ටියක් හරි අරන් ඉද්දි අත ගහනවා වගේ එකක් නේද? මේ අත ගහනවා ඒ වගේ අදහස ඒක විතරක්ම නෙමෙයි පිටුතුනේ මේ අතහිත දී ගන්නවා කියලා කියන්නේ. මේ අතහිත දී ගන්නවා කියලා කියන්නේ පිටුතුනේ අත දී ගන්නවා කියලා කියන්නේ පිටුතුනේ මේ අත ගහන එක විතරක් නෙමෙයි අපිට අතින් දායක වෙන්න පුළුවන් නම්. තමන්ගේ කාලයෙන් වේවා ශ්‍රමයෙන් වේවා ධනයෙන් වේවා. මෙන්න මේ කාලය ධනය ශ්‍රමය කියලා තුනක් තියෙනවා. තමන්ගේ කාලය වෙහෙසවන්න පුළුවන් නම් අන්න අත දුන්නා. තමන්ගේ ධනය වැය කරන්න පුළුවන් නම් ඒ පින්කම සඳහා. කාලය වැය කරන්න පුළුවන් නම් ධනය වැය කරන්න පුළුවන් නම් අන්න අත දුන්නා. එතකොට කාලය ධනය ශ්‍රමය මේ ශ්‍රමය වැය කරන්න පුළුවන් නම් හිතන්නකෝ අපි අද සල්ලි නැහැ. හැබැයි චෛත්‍යයක් තනනවා සල්ලි මොකුත් නැහැ. හැබැයි අපි ගිහිල්ලා මොකද්ද කරන්නේ? ගඩොල් කැටයක් අරන් ගිහිල්ලා චෛත්‍යයට පූජා කරනවා. එහෙම නැත්නම් මේ චෛත්‍ය හදන තැනට අපි ඒක තැම්පත් කරනවා. එතකොට ඔබ එතනට යන්න. දැන් ඔබ එතනට යන්න එපේ ඔබ කරන්නේ. එතකොට යනවා කියලා කියන්නේ දැන් ඔබ යනවා නම් පයින් යන්නේ නැහැ නේ. මේ වගේ තැනකට දැන් ඔබ හිතන්නකෝ කොහේ හරි තැනක චෛත්‍යයක් හදනවා. ඒ තැනට ඔබ යන්න ඕන වියදම් කරගෙන. අන්න ඔබේ මොනවා වියදම් වුණාද? එහෙනම් ඔබේ ධනෙ වියදම් වුණා මේ පින්කමට යන්න. ඔබේ කාලය වැය කරාද? කාලය වැය වුණා. එහෙනම් ඔබේ එතන ශ්‍රමය වැය වුණාද? මොකද අරගෙන ගිහිල්ලා තිබ්බා ඒක. අන්න ශ්‍රමය වැය වුණා. එහෙනම් තමන් මොකද්ද කරගත්තේ? අත දුන්නා ඒකට. හිතන්නකෝ සමහර විට සමහර අවස්ථාවල ඔබ පන්සලකට යනවා. පන්සලකට ගිය වෙලාවක මල් වට්ටියක් අරන් එනවා කෙනෙක් අත ගහන්න කියලා. එතනදී මොනවද ඔබට වැය වෙන්නේ අත ගහන්න යන? දැන් මෙහෙම අත ගහන්න කියලා කියනවා. එතකොට වැය වෙන්නේ මොනවද? එතකොට ඔබට එතනදී වැය වෙනවා. එතනත් කාලය වැය වෙනවා. ඔබේ ශ්‍රමය වැය වෙන්න පුළුවන්. සමහරට ඔබ මල් වට්ටියට අත ගහන්න යන ශ්‍රමය වෙන්න පුළුවන්. ඔබ ඒ වෙලාවේ කාලය වෙන්න පුළුවන්. අන්න එතකොට ඔබේ කාලය වේවා ශ්‍රමය වේවා. මෙන්න මේ කුමන හෝ දෙයක් ඔබට එතනදී වැය වෙනවා. ඉතින් අන්නේ වැය වෙන සමහර අවස්ථාවල පන්සලකට ගියාට පස්සේ මල් වට්ටිය අරන් ගිහලා පූජා කරන්න කියන්නේ. ඒතකොට ඔබේ ශ්‍රමය වැය වෙනවා. ඔබේ කාලය වැය වෙනවා. ඒතකොට මෙන්න මේ කාලය ධනෙ ශ්‍රමය කියලා මෙන්න මේ තුන වැය කරන එකටයි මෙන්න මේ තුන වැය කරන්නේ කොහොමද සම්මා සම්බුද්ධ ශාසනයකටයි වැය කරන්නේ. මෙන්න මේ තුනම වැය කරද්දි කියනවා අපි ඒකට අත දුන්න පිංගම. ඒතකොට හිත දෙනවා කියලා කියන්නේ අත හිත දීගෙන හිත දෙනවා කියලා කියන්නේ මොකද? ඔබට දැන් මේ වගේ පින්කමක් කරන්න මොකක් නැද්ද? මුදල් නැහැ පින්කමක් කරන්න. අද දවසේ වේවා කුමන හෝ දවසක මුදල් නැහැ පින්කමක් කරන්න. ඒතර ඔබට ඒක ගිහිල්ලා කරලා දෙන්නත් බෑ ඒ කට්ටියට. එහෙම පින්කමක් ගිහිල්ලා කරලා දෙන්නත් බෑ. ඒතර ඔබට වෙලාවක් නැහැ මේ වගේ දේවල් කරන්න. එහෙනම් කාලය වැය කරන්න විදියකුත් නැහැ. ධනෙ වැය කරන්න විදියකුත් නැහැ. ශ්‍රමය වැය කරන්න විදියකුත් නැහැ. ඉතින් එහෙනම් මේ කාලය ධනෙ ශ්‍රමය කියන එක වැය කරන්න බෑ කියලා කියන්නේ මොකද්ද? ඔබට ඒක ඒ පින්කමට අත දෙන්න බෑ. නමුත් ඔබට මොකක් පුළුවන්ද? ඔබට හිත දෙන්න පුළුවන්. හිත දෙනවා කියලා කියන්නේ ඒ පින්කම දැකලා අනේ ඉතින් අද මට යන්න බැරි වුණා. අනේ සාදු සාදු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේ පූජා වේවා. බුද්ධ ශාසනයකට මේ පූජා වේවා. මහා සංඝරත්නයට මේ පූජා වේවා. එහෙනම් මේ බුද්ධ ශාසනය මුල් කරගෙන යමෙක් පින්කමක් කරද්දී ඔබට අත දෙන්න බැරි වුණා. ඔබට හිතින් ඒකට සහසම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ අහලා ඇති ප්‍රසිද්ධ කතාවක් නේ කතාව තමයි අනේ පිටිසිටුතුමා මට මතක විදිහට අනේ පිටිසිටුතුමා ජේතවනාරාමයේ හදලා පූජා කරන වෙලාවේදී දුගියෙක් පැත්තක ඉඳලා එයාට මේ අත දෙන්න විදිහක් නෑ. ඒ කියන්නේ කාලය වැය කරන්නත් බෑ, ශ්‍රමය වැය කරන්නත් බෑ, ධනෙ වැය කරන්නත් බෑ දුගී. එයා නමුත් අර හදලා පූජා කරන එක දිහා දැකලා බලලා එයා කියනවා අනේ සාදු සාදු සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මේක පූජා මට මේක හදාගන්න බැහැ. නමුත් කෙනෙක් හදලා තියෙනවා. ඉතින් මේ කෙනෙක් හදලා තියෙන නිසා අද මට හදාගන්න බැරි වුණත් කවුරු හරි කමන්නේ මේක හදලා සම්බුද්ධ ශාසනයට පූජා කරන නිසා මේක මමත් හැදුවා හා සමානව මමත් මේක සතුටින් අනුමෝදන් වෙනවා. අනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේක පූජා වේවා කියලා අන්න හිතින් එයා ඒ පින අනුමෝදන් වෙනවා. අන්න හිත දෙනවා. අන්න හිත දුන්නට පස්සේ එයාට රත්තරන් වලින් විමානයක් දිව්‍ය තලයේ පහළ වුණා කියලා. එහෙනම් අපිට මේ අත දීලා පින්කම් කරන්නත් පුළුවන්, හිත දීලා පින්කම් කරන්නත් පුළුවන්. මොකද අද කාලේ බොහෝ අය කියන අපිට පින්කම් කරන්න සල්ලි නැහැ කියලා. එහෙනම් සල්ලි නැති කට්ටියට පින්කම් කරන්න හොඳම අවස්ථාව තමයි මේ හිත දීලා පින්කම් කරනවා. අත දෙන්න බැරි වුණාට කමන්නේ හිත දීලා හරි පින්කමක් කරන්න. එහෙනම් අත හිත දීගෙන අද ඉඳන් බුද්ධ ශාසනය මුල් කරගෙන පින්කම කරන්න. මොකද එතකොට ඔබේ කාලයේ ධනෙ ශ්‍රමය ආදී වැය වෙන්නෙම සම්බුද්ධ ශාසනයකටමයි. ඔබේ කාලයේ ධනෙ ශ්‍රමය සම්බුද්ධ ශාසනයකට වැය වෙද්දී ඒකාන්තයෙන් සම්බුද්ධ ශාසනයට දෙන දේ පින අසංකේයයන් අපමේයයන් කියලා කියන්නේ සංඛ්‍යාවකින් කියන්න බෑ, ප්‍රමාණයකින් කියන්න බෑ. කෙදිනක හෝ බුදු වෙලා පසේ බුදු වෙලා මහරහත් බාට පතර ඒකාන්තයෙන් මේ පිනක් හේතු වෙනවාමයි. ඒ නිසා බුද්ධ ශාසනය මුල් කරගෙන කාලය වැය කරන්න, ධනෙ වැය කරන්න, ශ්‍රමය වැය කරන්න, අත දෙන්න, හිත දෙන්න.